අයිබෝවන් අද අපි කතා කරන්න යන්නේ හරිම පොඩි ඒත් ටිකක් හිතන්න පොළඹවන සටහනක් ගැන. ඒකේ තියෙන්නේ මෙච්චරයි. ඵලදායී ඉගෙනීමේ මූලික රහස. වචන ටිකයි නේද? ඒත් මේක ඇතුලේ ලොකු ප්‍රශ්නයක් වගේම කුතුහලයක්ත් තියෙනවා. අපි අද බලන්නේ මේ රහස මොකක්ද කියලා හොයන්න නෙවෙයි. මොකද සටහනේ එහෙම විස්තරයක් නැහැ. ඒ වෙනුවට මේ වගේ මූලික රහසක් කියන අදහස ඒකෙන් අපිට මොනවද ඉගෙන ගන්න පුරුවන් කියලා බලමු. ඇත්තම. ඔව් ඒක තමයි වැදගත්ම කාරණය. මොකද මූලික රහස කියනකොටම අර ලේසි උත්තරයක් ඉක්මන් ප්‍රතිඵලයක් වගේ දෙයක් ඔලුවට එනවා. හැබැයි ඉතින් ඉගෙනීම කියන්නේ හරිම සංකීර්ණ ගොඩක් පැති තියෙන දෙයක්නේ. ඉතින් එහෙම තනි අතුරක් තියන්න පුළුවන්ද කියන එකම හිතන්න ඕන දෙයක්. මේ සටහන මේ වචන ටිකෙන්ම ඉගෙනීම ගැන අපි දරන ආකල්ප ගැනත් ප්‍රශ්න කරනවා වගේ. එතකොට මුලින්ම අපි කතා කරන්න ඕනේද මේ ඵලදායී ඉගෙනීම කියන්නේ මොකක්ද කියලා? ඒක එක එක්කෙනාට වෙනස් වෙන්න පුළුවන් නේද? සමහරු හිතයි ඒක ඉක්මනට කරුණ මතක තියාගන්න එක කියලා. තව කෙනෙක් හිතයි අර ගැඹුරින් අවබෝධ කරගන්න එක කියලා. තවත් කෙනෙක්ට ඒක ඉගෙනගත්ත දේ පාවිච්චි කරන්න පුළුවන් වෙන එක වෙන්න පුරුවන්. ඉතින් ඵලදායී කියන්නේ එක එක තේරුම් තියලා. හරියටම ඵලදායී කියන එකේ අර්ථය අරමුණ අනුව වෙනස් වෙනවා. ඒ වගේම මේ මූලික රහසක් හොයන එක පිටිපස්සේ තියෙන අර මනෝභාවයක් ටිකක් බලන්න ඕනේ. දැන් කාලේ හැමදේම වේගවත්නේ. ඉතින් හැමදේටම කෙටි පාරවල් ලේසි ක්‍රම හොයන එක සාමාන්‍යයි. ඇත්තම විට මේකත් ඒ වගේ උත්සාහයක් වෙන්න පුළුවන්. ඉගෙනීම සරල කරගන්න අඩු මහන්සියකින් වැඩි දෙයක් ගන්න බලන එක. ඒ කියන්නේ අර මේ 80-20 රීතිය වගේ එකක් මේකට දාන්න හදනවා වගේ දිගැනීමට බලපාන දේවල් ගොඩක් තිබ්බත් ප්‍රතිඵලයෙන් වැඩි හරියක් එන්නේ එක දෙයකින් හෝ දෙකකින් වගේ කියලා හිතනව වෙන්නේ නැති. ඒ දිගැනීම කියන්නේ හරිම පෞද්ගලික දෙයක් නේද? ඒකට එහෙම සූත්‍රයක් හරියනොද එක ක්‍රමයක් හැමෝටම හරියන්නේ නැයිනේ. ඒක තමයි ප්‍රශ්නේ. හරියටම. ඉගෙනීම කියන්නේ එක්කෙනාගෙන් එක්කෙනාට වෙනස් අත්දැකීමක්. මට හරියන විදිහ තව කෙනෙක්ට හරියන්න නැහැ. විෂයානුවත් වෙනස් වෙන්න ඕන, ඉගෙන ගන්න තැනානුවත් වෙනස් වෙනවා. උදාහරණයක් ගත්තොත් භාෂාවක් ඉගෙන ගන්න විදිහටම ගණන් හදන්න බෑනේ. ඒ නිසා තනි රහසක් කියන එක ටිකක් අභියෝගාත්මකයි. හැබැයි මේ මූලික කියන එකෙන් සමහර විට අදහස් වෙන්නේ හැම ඉගෙනුම් ක්‍රියාවලියකම තියෙන යම් පොදු දෙයක්. පදනමක් වගේ එකක් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ නිශ්චිත ක්‍රමයක්ම නෙවෙයි, නමුත් යම්කිසි මූල ධර්මයක් වගේ දෙයක්ද. උදාහරණයක් විදියට අර සක්‍රියව ඒකට සම්බන්ධ වෙන එක. එහෙම නැත්නම් ඉගෙනගත්ත දේවල් ආය හිතන එක වගේ දෙයක් වෙන්න පුළුවන් නේද? ඒවා ඉතින් සාමාන්‍යයෙන් ඵලදායී ඉගෙනීමට වැදගත් කියලා කියනවනේ. ඕ ඒක හොඳ අදහසක්. ඇතම් විට මූලික රහස කියන්නේ ඒ වගේ දෙයක් වෙන්නේ නැති. ඒ කියන්නේ ටෙක්නික් එකක්ම නෙවෙයි, නමුත් ඉගෙන ගන්නකොට තියෙන්න ඕන මානසික තත්වයක්, එහෙම නැත්නම් මූලධාමයක්, කුතුහලය වගේ දේවල්, වැරදුනාම ඒකෙන් පාඩමක් ඉගෙන ගන්න එක, ඉවසීම, දිගටම උත්සාහ කරන එක. මේවා ඉතින් මොනද ඉගෙන ගත්තත් කාටුණත් වැදගත් වෙන්නේ පොදු දේවල්නේ. ඉතින් රහස කියන්නේ සමහර විට මේ වගේ මූලික හරයක් තේරුම් ගැනීම වෙන්න පුළුවන්. එහෙම බැලුවම මේ පොඩි සටහන ඵලදායී ඉගෙනීමේ මූලික රහස කියන එක අපිට එක උත්තරයක් දුන්නේ නැතත් ඉගෙනීම ගැන ගැඹුරින් හිතන්න, අපි ඉගෙන ගන්න විදිය ගැන ප්‍රශ්න කරන්න ලොකු තල්ලුවක් දෙනවා. මම කොහොමද ඉගෙන ගන්නෙ? මගේ ක්‍රම හරිද? මට ගැළපෙන මූලික දේවල් මොනවද කියලා හොයන්න පොඩි ඉඟියක් දෙනවා වගේ. ඇත්තම. ඒක තමයි මේ වගේ සරල වචන ටිකක තියෙන බලය. අවසාන වශයෙන් හිතන්න දෙයක් තියන්නම්. සමහර විට ඵලදායී ඉගෙනීමේ මූලික රහස කියන්නේ එකම එක ක්‍රමයක්වත් උපක්‍රමයක්වත් නෙවෙයි වෙන්නේ ඇති. සමහර විට ඒ රහස තියෙන්නේ Tamanට හරියන ක්‍රම දිගටම හොයන එකේ, අත්දැක ගන්න එකේ, තමම ඉගෙන ගන්න විදිය ගැන නිතරම හිතන එකේ. ඒක දියුණු කරගන්න තියෙන උනන්දුව, ඒ මානසිකත්වයේ තුලම වෙන්න බැරිද? ඒ කියන්නේ ඉගෙන ගන්න විදිය ගැන ඉගෙන ගන්න එක, learning how to learn. අන්න ඒකම තමයි ඇත්තම රහස. මේ ගැන ටිකක් හිතලා බලන්න.